ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු ඒත් හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි අභිධර්මය. අපි මේ කතාබහට පදනම් කරගන්නේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ තියෙන අභිධර්මයේහි తත්වය හාය උගන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය කියන පරිච්ඡේදය. බලමු මේ මූලාශ්‍රය කොහොමද මේ විෂය අපිට පැහැදිලි කරන්නේ කියලා. ආයුබෝවනෝ ඇත්තටම හරිම හොඳ මාතෘකාවක්. මොකද බුදුදහමේ හරය අර ගැඹුරුම තැන් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට මේ අභිධර්මය ගැන යම් අවබෝධයක් තියෙන එක ගොඩක් වටිනවා. ඉතින් මේ කතාබහෙන් ඒකට හොඳ මූලික අදහසක් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. හරි. එහෙනම් අපි පටන් ගමු නේද? මුලින්ම මේ පොත කියන විදිහට හරිම සරලව කිව්වොත් මොකක්ද මේ අභිධර්මය කියන්නේ? මට මතකයි පොතේ තිබුණා වගේ හරියට ධර්මයේ ලොකු කරලා පෙන්වන කණ්ණාඩියක් වගේ කියලා. ඔව් ඒ උපමාව හරිම හොඳයි. අභිධර්මය කියන්නේ විශේෂ ධර්මය එම නැත්නම් උසස් ධර්මය. දැන් අපි සාමාන්‍යයෙන් අහන්න ඕනේ සූත්‍ර දේශනා. ඒවයි ගොඩක් වෙලාවට උපමා, කතන්දර අපි එදිනදා කතා කරන වචන. අනේ ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි ධර්මය කියලා දෙන්නේ. හැබැයි අභිධර්මයේදී එහෙම නෙවෙයි. අර ව්‍යවහාරික භාෂාවෙන් එහාට ගිහින් දේවල් වල තියෙන නියම ස්වභාවය අර අන්තිම ඇත්ත ඒ කියන්නේ පරමාර්ථ සත්‍යයන් ගැන කෙලින්ම විග්‍රහ කරනවා. මේක තමයි ත්‍රිපිටකයේ 3 වෙනි කොටස. පරමාර්ථ සත්‍යයන් කිව්වේ? ඔව් අභිධර්මයේදී මූලිකවම කතා කරන්නේ මේ යථාර්ථය හැදිලා තියෙන මූලිකම තවත් බෙදන්න බැරි කොටස් 4ක් ගැන. ඒව තමයි චිත්ත, ඒ කියන්නේ හිත, චෛතසික, හිතත් එක්කම ඇතිවෙන අනිත් මානසික ස්වභාවයන්, රූප මේ ශරීරය, බාහිර ලෝකයේ හැදිලා තියෙන භෞතික දේවල් සහ නිබ්බාන ඒ කියන්නේ නිවන. දැන් බලන්න සූත්‍රවල මම සත්වයා පුද්ගලයා කියලා කිව්වට අභිධර්මයේදී ඒ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අර යටින් තියෙන මූලික පරමාර්ථ ධර්ම ගැන තමයි කෙලින්ම කතා කරන්නේ. නේ හරියට හාරලා අවුස්සලා කෑලි කෑලි වලට වෙන් කරලා බලනවා වගේ. හිතන්නකෝ අපි කාර් එකක් දිහා බලනවා පිටින් පේන දේ විතරයි දන්නේ. ඒත් කාර්මික ශිල්පියෙක් මොකද කරන්නේ? එන්ජින් ගලවනවා නේද? පොඩිම බෝල්ට් එකේ ඉඳලා හැම කෑල්ලක්ම අරගෙන බලනවා මේ මොකක්ද කොහොමද වැඩ කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි අභිධර්මයනොත් කරන්නේ. අපේ මේ හිත, කය කියන මැෂින් එක හැදිලා තියෙන සියුම්ම කොටස් අරගෙන ඒ එකක ස්වභාවය වෙන වෙනම බලනවා. අන්න ඒ නිසා තමයි ඒක ගැඹුරුයි සියුම් කියලා කියන්නේ. තේරෙනවා. ඒ කියන්නේ අර විග්‍රහාත්මක බව, අර සියුම් බව නිසා වෙන්නේ නැති පොතේ කියන්නේ අභිධර්මය ගම්බීරයි, ගැඹුරුයි කියලා. එතකොට ඒකෙන් කියවෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට මේක ඉගෙන ගන්න අමාරුයි කියන එකද? ඔව්. අර ගැඹුරු බව එන්නේ ඒ විග්‍රහාත්මක ස්වභාවය නිසා තමයි ප්‍රධාන වශයෙන්ම. අනිත් කාරණේ තමයි ඒකටම විශේෂ වචන මාලාවක් පාවිච්චි කරනවා. අර පාරිභාෂික ශබ්ද, චිත්ත, චෛතසික වගේ. ඉතින් එදිනෙදා අපි කතා කරන වචන නෙමෙයිනේ. ඒ නිසා මුලදී පොඩි නුහුරු ගතියක්, අමාරුවක් දැනෙන්න පුළුවන්. ඒකට උනන්දුවක් යම් කැපවීමක් ඕන වෙනම තමයි. හැබැයි මේ පරිච්ඡේදයේම පැහැදිලිව කියනවා ඒක ඉගෙන ගන්න බෑ කියන දෙයක් නෙමෙයි කියලා. ක්‍රමවත්ව අනුපිළිවෙලින් ඉගෙන ගත්තොත් ඕනම කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් කියලායි කියන්නේ. ඒක හොඳයි. එනන අර එන්ජින් එක ගලවලා බලමා වගේ ඒ තරම් සියුම්ව මේ දේවල් විශ්ලේෂණය කරන එකෙන්, ඒ කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රායෝගික වාසි මොනවද ප්‍රයෝජන කියලා මේ පරිච්ඡේදය කියන්නේ. මොකද අර උත්සාහයේ ප්‍රතිඵලය. මෙන්න මේක තමයි වැදගත්ම හරය. මේ පොතේ ප්‍රධාන කාරණා කීපයක්ම පෙන්වනවා. පළවෙනිම සහ වැදගත්ම දේ තමයි නිවැරදි පැහැදිලි අවබෝධයක් ලැබෙනවා බුදුදහමේ මූලික ඉගැන්වීම් තියෙනවනේ. විශේෂයෙන්ම අපේ හිත ගැන, හිතේ ඇතිවෙන දේවල්, ඒ කියන්නේ චෛතසික ගැන, මේ ශාරීරියේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ රූප ගැන සහ අන්තිම අරමුණ වෙන නිවන ගැන. අන්න ඒ ගැන හරිම පැහැදිලි සියුම් විස්තරාත්මක අවබෝධයක් මේ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් ලැබෙනවා කියලායි කියන්නේ. අර සූත්‍රවල එන එදිනෙදා වචන නිසා සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන් අර අපැහැදිලි තැන් වැරදි වැටහීම් මෙහෙම ඒවා මඟහරවා ගන්න මේ දැනුම උදව් වෙනවා කියලායි මූලාශ්‍රය කියන්නේ. ඒ කියන්නේ හරියට භාෂාවක් හොඳට තේරුම් ගන්න ඒක ව්‍යාකරණය හරියට මෙහෙර ගන්නවා වගේ වැඩක්ද? අභිධර්මය කියන්නේ මේ අපේ පැවැත්මේ මේ හිතේ කයේ ව්‍යාකරණය වගේ දෙයක්ද එතකොට? අන්න ඒක හරිම ලස්සන උපමාවක්. ඔව්. ඒක ගොඩක් දුරට හරි. මේ පොතේ පැහැදිලිවම කියනවා අභිධර්මය කියන මේ ව්‍යාකරණය දන්න කෙනාට සූත්‍ර දේශනා කියන භාෂාව වැරදියට තේරෙන්න තියෙන ඉඩ අඩුයි කියලා.
ඇයි මොකද සූත්‍රවල අර මම සත්වයා වගේ වචන තිබ්බට ඒවට යටින් තියෙන අර පරමාර්ථ අර්ථය අර මූලික රාමුව ෆ්‍රේම්වර්ක් එක අභිධර්මයෙන් ලැබෙන නිසා. උදාහරණයක් විදියට සූත්‍රයක මම කියලා තිබ්බත් අභිධර්මයේ දන්න කෙනා තේරුම් ගන්නවා මේ කියන්නේ ස්ථිර මම කෙනෙක් ගැන නෙවෙයි. මේ නිතරම වෙනස් වෙන ඇතිවලා නැති වෙන නාම රූප ගොඩක් ගැන කියලා. තව වැදගත් ප්‍රයෝජනයක් තමයි භාවනාවට පදනමක් ලැබීම. විශේෂයෙන්ම විපස්සනා භාවනාවට. විපස්සනාවේදී අපි කරන්නේ අපේම හිතේ, කයේ නාම රූප ධර්මවල ඇත්ත ස්වභාවය බලන එකනේ. ඒ කියන්නේ ඒවයේ අනිත්‍ය බව, දුක් සහිත බව, අනාත්ම බව අන්නේක තේරුම් ගන්න එක. ඉතින් අභිධර්මයේදී මේ නාම රූප ධර්ම හරිම සියුම්ව විග්‍රහ කරලා පෙන්වන නිසා අර තියරි එක ඒ න්‍යායාත්මක දෙනුම විපස්සනා ප්‍රඥාව වඩන්න ලොකු උදව්වක් වෙනවා කියලායි පොතේ කියන්නේ. හරි. ඒ වගේම සත්‍යයන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනවා. ලෝකයේ තියෙනවනේ අපි ඉදිනදා කතා කරන ඇත්ත පුද්ගලයා, gedara, මේසේ වගේ ඒවට කියන්නේ සම්මුති සත්‍යය කියලා. අනිත් එක තමයි දේවල් වල තියෙන නියම වෙනස් නොවන පරම ඇත්ත. ඒ කියන්නේ ඒව හැදිලා තියෙන මූලික ස්වභාවයන්. ඒ පරමාර්ථ සත්‍යය. අන්නේ දෙක අතර වෙනස පැහැදිලිව අඳුන ගන්න අභිධර්ම දැනුම උදව් වෙනවා. තව පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය වගේ හරිම ගැඹුරු දහම් කරුණු තියෙනවනේ. ඒවා නිකම්ම අහලා විශ්වාස කරනවට වඩා හරියට තර්කානුකූලව නිරෝල්ව තීරුම් ගන්නත් මේ දැනුම පාර කියනවා. එතකොට ඒ ඔක්කොගෙන්ම ප්‍රතිඵලයක් විදියට ඔව්. ඒ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට කරුණු කාරණා විශ්ලේෂණය කරන්න, තර්ක කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ ප්‍රඥාව සහ විචාර බුද්ධිය දියුණු වීමත් අභිධර්මයේ ඉගෙන ගැනීමේ වැදගත් ප්‍රයෝජනයක් විදිහට මේ පොත වක්‍රව පෙන්නලා දෙනවා. හරිම පැහැදිලි. ඒ ප්‍රයෝජන ටික ඇහුවම නම් මේක ඇත්තටම හැමෝටම වටින දෙයක් වගේ. ඒත් ඉතින් අර සමාජයේ තියෙනවනේ අදහසක් අභිධර්මය කිව්වා මේක පඬිත හාමුදුරුවරුන්ට එහෙම නැත්නම් දහම ගැන ගොඩක් ගැඹුරට හදාරන විශේෂ කට්ටියකට විතරක් අයිති දෙයක් කියලා. මේ පොතේ ඒ ගැන මුකුත් කියනවද මේක කාටද ඉගෙන ගන්න පුළුවන් කියලා? ඇත්තටම මේ පරිච්ඡේදයවත් පොතේ වෙන තැනකවත් එහෙම සීමාවක් ගැන නම් කියවෙන්නේ නැහැ. අභිධර්මයේ ගැඹුරුයි තමයි, සියුම් තමයි. ඒත් අර අපි කතා කරපු ප්‍රයෝජන තියෙනවනේ. ඒ කියන්නේ ධර්මයේ පැහැදිලිව නිවැරදිව තේරුම් ගන්න ලැබෙන එක, භාවනාවට උදව්වක් වෙන එක, ප්‍රඥාව දියුණු වෙන එක. අන්නේ දේවල් බුදුදහමේ හරය තේරුම් ගන්න කැමති උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට. ඒ ගිහි කෙනෙක් වුණත්, පැවිදි කෙනෙක් වුණත් කාටත් එක වගේම අදාළයි නේ. සමහර විට මේ පොතට අභිධර්මයේ මූලික කරුණු කියලාම නම දාලා තියෙන්නේත් අර අමාරුයි ගැඹුරුයි කියලා හිතන මේ විෂයට ඕනෑම කෙනෙක්ට ලං වෙන්න පටන් ගන්න දිරිදීමක් විදියට වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම සම්බන්ධයි. මොකද පරමාර්ථ ධර්ම කියන්නේ තමයි අභිධර්මයේ අත්තිවාරම වගේම හරයත්. අපි ඉදිනෙදා කතා කරන මම, ගහක්, පුටුවක් වගේ ව්‍යවහාරික නම් වලින් එහාට ගිහින් මේ යථාර්ථය ඇත්තටම හැදිලා තියෙන අර මූලිකම නියම ස්වභාවයන්. ඒ කියන්නේ චිත්ත, චේතසික, රූප කියන ඒවා තියෙන විදිහටම. ඒ කියන්නේ ඒවයි ලක්ෂණ මොනවද, ඒවා වැඩ කරන්නේ කොහොමද කියන එකත් එක්ක තේරුම් ගන්න එක තමයි අභිධර්ම ඉගෙන ගැනීමේ ප්‍රධානම අරමුණක් සහ වාසියක් වෙන්නේ. ඉතින් මේ පරමාර්ථ ධර්ම සහ ඒවයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න එක තමයි අර විපස්සනා ප්‍රඥාව, පඤ්ඤා කියන එක ඇති වෙන්න කෙලින්ම හේතු වෙන්නේ. ඒ ප්‍රඥාව තමයි නිවනට පාර කියන්නේත්. ඒ නිසා පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගන්නවා කියන්නේ අර කලින් කියපු හැම ප්‍රයෝජනයක්ම ලබා ගන්න අවශ්‍ය මූලික දැනුම අත්විවරම දා ගන්නවා කියන එක. හරි. එසේනම් මේ කතා කරපු දේවල් ඔක්කොම එකතු කරලා ගත්තම අපිට මෙහෙම සාරාංශගත කරන්න පුළුවන් නේද? අභිධර්මයේ කියන්නේ බුදුදහමේ තියෙන හරිම ගැඹුරු විග්‍රහාත්මක ඉගැන්වීමක්. ඒක ඉගෙන ගන්නකින් අපේ පැවැත්මේ විශේෂයෙන්ම මේ හිතේ, කයේ ක්‍රියාකාරීත්වයේ ඇත්ත ස්වභාවය ගැන බොහොම පැහැදිලි, නිර්වුල්, අර කිව්වා වගේ ව්‍යාකරණානුකූල අවබෝධයක් ගන්න පුළුවන්. ඒ දැනුම විපස්සනා භාවනාවට, ඒ කියන්නේ ප්‍රඥාව වඩවන්න පදනමක් වෙනවා. ඒ වගේම අර සම්මුතියත්ෙන් යහත ගිහින් පරමාර්ථ ඇත්ත දකින්නත්, පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරුම දේවල් උනත් හරියට තේරුම් ගන්නත් උදව් වෙනවා. හරියටම හරි. තව ටිකක් සරලව කිව්වොත් අභිධර්මය කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව මේ යථාර්ථය කියන හරිම සංකීර්ණ දේ වැඩ කරන විදිහ පෙන්නන හරිම සවිස්තරාත්මක සියුම් සිටියමක් වගේ. ඉතින් ඒ සිටියම හරියට කියව ගන්න ඉගෙන ගත්තම අර ගැඹුරු අවබෝධය කියන ඉලක්කයට, ඒ කියන්නේ විමුක්තිය කියන ගමනාන්තයට යන්න පාර හොයාගන්න ලේසි.
ඒක ඇත්තටම ප්‍රඥාම කියන ආලෝකය ලගා ගන්න අපිට ලැබිලා තියෙන හරිම බලවත් මෙවලමක් කියලයි මේ මූලාශ්‍රය අපිට කියා දෙන්නේ. ත්වයයි ප්‍රයෝජනයයි ගැන අපි මේ කතා කළේ බොහොම පොඩ්ඩයි. ඒත් අර මූලික අදහස හරිම වටිනවා. අවසාන වශයෙන් මට තව එක පොඩි දෙයක් මතක් වුණා එකතු කරන්න. මේ පරිච්ඡේදයේ වගේම මේ පොත පුරාම නිතරම වගේ අවධාරණය වෙන කාරණයක් ගැන. ඒ තමයි අර නිර්වුල් නිවැරදි අවබෝධයේ තියෙන වටිනාකම. විශේෂයෙන්ම අද වගේ කාලෙක. බලන්නකො බුදුදහම ගැනත් කොච්චර විවිධ මත විවිධ අර්ථකථන තියෙනවද? සමහර ඒවා සමහර විට මුල් ඉගන්වීම් වලින් ටිකක් දුරස් වෙච්ච අදහස් වෙන්නත් පුළුවන්. අන්න එහෙම පරිසරයක ධර්මයේ මුල් හරය ඒකේ අත්තිවාරම වගේ තියෙන මේ විශ්ලේෂණාත්මක ක්‍රමය ඒ කියන්නේ අභිධර්මය ඉගෙන ගන්න එක ඒ මුල් ඉගැන්වීම් නිවැරදිවම පිරිසිදුවම තේරුම් ගන්න වගේම අර වැරදි මතවාද වලින් වැරදි අර්ථකථන වලින් මේ පොතේම කියන විදිහට බේරෙන්නත් කොයිතරම්න මුදව්වක් වෙන්න පුරවන්ද කියන එක ගැන ටිකක් හිතන්න වටිනවා.